කොහොමද ඉතින් ඔයාලට කවුරුත් පරිස්සමින් සතුටින් ඇති කියලා හිතනවා. ගොඩාක් කාලෙකට පස්සේ තමයි ඔයාලට වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුණේ. රස්නි කාලේ එනකොට කවුරුත් ආසයිනේ ඉතින් ට්‍රැවල් කරන්න. ඔන්න ඉතින් මමයි මගේ පවුලේ අය වගේම තව යාළුවන් දෙන්නෙක්ගේ පවුලේ අයත් එක්ක අපි පිටත් වුණා ලස්සන තැන් කීපයක් බලන්න. ඔන්න ඉතින් අපි ගමන පිටත් වෙලා ටික දුරක් ගිහිල්ලා ලස්සන තැනක නවතර වුණා. ළමයිට වගේම අපි කාටත් බඩගිනි නිසා උදේ ආහාරය ගන්න. ඉතින් එතන ඉඳන් අපි උදේ ආහාරය අරගෙන අපි ඊට පස්සේ ගියේ අපි යන්න පිටත් වුණු ලස්සන දිය ඇල්ලක් බලන්න. ඉතින් ඒක යන්න ගොඩාක් දුර යන්න තිබුණා. ඉතින් මේ දිය ඇල්ල බලන්න අපි ටික කාලයක් තිස්සේ ඉඳන් ආසාවෙන් හිටියා. ඉතින් ඒ ආසාව ඉෂ්ට කරගන්න අපට නිවාඩුවක් ලැබුණු ගමන්ම ඔන්න ඉතින් අපි යන්න තීරණය කරා. ඒ වගේම මේ යන පාර දිග හරිම ලස්සනයි. හරි ලස්සනම වටපිටාවක් තියෙනවා. ඔන්න ඉතින් අපි දැන් ආසාවෙන් බලන්න හිටපු දිය ඇල්ල බලන්න අපි ආවා. එතනට කියන්නේ කස්කාත දෙල් වරෝනි කියලා. ඉතින් එතන හරි ලස්සන වටපිටාවකින් තමයි ඒ දිය ඇල්ල සමන්විත වෙලා තියෙන්නේ. ඒ දිය ඇල්ල බලන්න යන පාර දිගටත් හරිම ලස්සනයි. ඒ වගේම ලස්සනට මල් පිපිලා තිබුණා. ඒ වගේ හරි ලස්සන පුංචි දිය පහරවල්. ඒ වගේ හරි ලස්සනට ස්වාභාවිකව හදලා තිබුණා. හරි ලස්සන දේවල්. සුන්දරත්වයේ විඳමින් පැය දෙකක්
2:00ක් පමණ කාලයක් එතන කාලය ගත කරා. ඊට පස්සේ අපි ආවේ දවල් ආහාරය ගන්න. ඉතින් එතන ලස්සන තිබුණා පාක් එකක්. එතනට ගිහිල්ලා අපි දවල් ආහාරය ගන්න සූදානම් වුණා. वासना केक කනවද? අපි එතනින් පිටත් වෙලා ඊළඟට ආවේ අපි රැට නවත්තන් ගන්න තැනට. එතනට ඔක්කොම අපේ ඩීටේල්ස් දීලා එතනින් අපේ ටෝකන් එක අරගෙන අපි ඊළඟට ආවේ අපේ හට් දෙක ගහන්න. ඊට පස්සේ අපි ඒ ටිකත් කරගෙන රැට එතන තිබුණු රෙස්ටොරන්ට් එකකින් පීට්සා ගෙනල්ලා කාලා නිදාගත්තා. මේ ඊට පහුවෙන්ද උදේ අපි උදේම නැගිටලා එතන බාර් එකකට ගිහිල්ලා උදේ ආහාරය අරගත්තා. ඊට පස්සේ ළමයි එක්ක එතන තිබුණු පිෂීන් එකකට ගිහිල්ලා එයාලට ඇති වෙන්න සෙල්ලම් කරන්න අවස්ථාව දුන්නා. ඒ වෙලාවේ ළමයිට ගොඩාක් බඩගිනි. ඒ නිසා අපි ඉක්මනින්ම එතනින් එළියට ගිහිල්ලා අපි දවල්ට ඒ වගේම රැයට උයන්න ඕන කරන බඩු අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා අපි දවල්ට නූඩල්ස් එකක් හදලා අපි චිකන් ඩෙවල් එකක් හැදුවා. ඉතින් ළමයිට නූඩල්ස් එක චිකන් කන්න දීලා එයාලට නිදහසේ එතන කාලය ගත කරන්න අවස්ථාව ලබා දුන්නා. අපි හරිම ආසයි මේ වගේ අත්දැකීම් අපේ ජීවිතවලට ළඟා කරගන්න. හැමදාමත්ම ගෙදරට වෙලා ගේ ඇතුලේ උය ඉන්නවට වඩා අපි මම වගේම මගේ පවුලේ අනිත් අයත් හරිම ආසයි එළියට ගිහිල්ලා වෙනස් අත්දැකීම් ලබා ගන්න. දවසේ අපි සියලුම දෙනා සියලුම බඩු අස් කරගෙන එන්න හදනකොට තමයි අපේ බබාලට මේ යාළුවා හම්බුනේ. එතනට ආපු තව ෆැමිලි දෙක තුනක් එක්කම අපේ බබාලා එකතු වුණා. එයාලගේ යාළුවන් එක්ක මෙයාලා සෙල්ලම් කරා. ඉතින් ඒ ඔක්කොටම සමදීලා අපි ආපහු අපේ නිවස බලා පිටත් වුණා. නැවතත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. ආයිබෝවන්.